මරණය. ඒක තමයි මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි එකම සත්‍යය කියලා අපි හැමෝම විශ්වාස කරනවා. උපදින හැම සත්වෙක්ම කවදා හරි දවසක මිය යා යුතුමයි. හැබැයි මේ ස්වභාව ධර්මයේ නීතිය වෙනස් කරන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ලෝකේ ඉන්න ප්‍රකෝටිපතියන් සහ දියුණුම විද්‍යාඥයන් රහසිගතව එකම එක අරමුණක් වෙනුවෙන් බිලියන ගණනකින් මුදල් වියදම් කරනවා. ඒ තමයි අමරණීයත්වය. ඔවුන් උත්සාහ කරන්නේ මිනිස් සිරුරේ තියෙන වයසට යාමේ ඥාන නතර කරලා මිනිසෙකුට වසර 200ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් තාක්ෂණයක් හදාගන්නයි. අද රහස් අඩවිය තුළින් අපි හෙළි කරන්නේ මරණය පරාජය කරන්න ලෝකයේ කෙරෙන රහස් පරීක්ෂණ සහ ඒ පිටුපස ඇති බියකරු විද්‍යාව ගැනයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි අපි වයසට යන්නේ කියලා. අපේ සිරුරේ තියෙන සෛල නිතරම බෙදෙනවා. මේ සෛල ඇතුලේ තියෙන DNA වල අග කෙළවරේ ටෙලෝමියර් කියලා ආරක්ෂිත වැස්මක් තියෙනවා. සෑම සෛල බෙදීමකදීම මේ ටෙලෝමියර් ටිකෙන් ටික කෙටි වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම කෙටි වුණාම සෛලයකට තව දුරටත් බෙදෙන්න බෑ. එතකොට තමයි අපේ හැම රැලි වැටෙන්නේ. අවයව දුර්වල වෙන්නේ සහ ලෙඩ රෝග හැදෙන්නේ. සරලවම කිව්වොත් වයසට යනවා කියන්නේ අපේ සිරුරේ තියෙන තොරතුරු පද්ධතිය ක්‍රමයෙන් විනාශ වෙලා යාමක්. විද්‍යාඥයන් දැන් උත්සාහ කරන්නේ මේ ටෙලෝමියර් කෙටිවීම නතර කරගන්න ක්‍රමයක් හොයන්න. ඇල්ටෝස් ලැබ් වැනි රහසිගත සමාගම් දැන් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා සෛල නැවත පණ ගන්නවන්න පුළුවන් ක්‍රමයක් හොයන්න. ඔවුන් සොයාගෙන තියෙනවා විශේෂිත ප්‍රෝටීන වර්ග පාවිච්චි කරලා වයසට ගිය සෛලයක් නැවත ලදරු සෛලයක් බවට පත් කරන්න පුළුවන් කියලා. මීයන් යොදාගෙන කරපු මේ පරීක්ෂණවලදී අන්ධ වුණු සහ වයසට ගිය මීයන්ගේ ඇස් පෙනීම නැවත ලබා දෙන්නත්, උන්ගේ තරුණ බව නැවත ලබා දෙන්නත් විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ තාක්ෂණය මිනිසුන්ට සාර්ථක වුණොත් අපිට පුළුවන් වේවි අපේ වයස අවුරුදු 200ක් හෝ 300ක් වගේ මට්ටමකට දශක ගණනාවක් තියාගන්න. රුධිරය මාරු කිරීම මේක ටිකක් බය හිතෙන ක්‍රමයක්. සමහර ධනවත් පුද්ගලයන් දැන් පාවිච්චි කරන ක්‍රමයක් තමයි තරුණ පුද්ගලයන්ගේ රුධිරය Tamanගේ සිරුරට ලබා ගැනීම. පරීක්ෂණ වලින් පෙනී ගොස් තියෙනවා තරුණ රුධිරයේ තියෙන සමහර සාධක නිසා වයසට ගිය අයව නැවත ශක්තිමත් වෙනවා කියලා. මේක හරියට අතීත ජනප්‍රවාදවල එන වැම්පයර් කතා වගේ වුණත් නූතන වෛද්‍ය විද්‍යාවේදී මේ ගැන විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා. හැබැයි මේක සදාචාරාත්මකව කොයිතරම් දුරට නිවැරදිද කියන එක ගැන ලොකු විවාදයක් පවතිනවා. සමහර විට අපේ මේ මස් ලේ වලින් හැදුණු ශරීරය සදාකාලිකව තියාගන්න බැරි වෙයි. අන්න ඒ නිසා විද්‍යාඥයන් තවත් ක්‍රමයක් ගැන හිතනවා. ඒ තමයි ඩිජිටල් අමරණීයත්වය. මොළේ තියෙන බිලියන සංඛ්‍යාත නියුරෝන වල තොරතුරු ඩිජිටල් පිටපතක් විදිහට සුපිරි පරිගණකයට ඇතුළත් කරන්න අනාගතයේදී පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. එතකොට ඔබේ සිරුර මිය ගියත් ඔබේ පෞරුෂය, මතකය සහ බුද්ධිය පරිගණකයක් ඇතුලේ සදාකාලිකව ජීවත් වෙවි. හැබැයි අපි එක දෙයක් හිතන්න ඕනේ. මිනිස්සු හැමෝම අමරණීය වුණොත් මේ ලෝකෙට මොකද වෙන්නේ? සම්පත් මදිවීම, ජනග්‍රහණය වැඩිවීම වගේ ප්‍රශ්නවලට අමතරව මරණය කියන දේ නැති වුණාම ජීවිතයේ වටිනාකම අපිට නැති වෙයිද? බුදුදහම ඇතුළු ගොඩක් දර්ශනවල උගන්වන්නේ ඉපදීම වගේම මරණය ස්වාභාවික දෙයක් කියලා. විද්‍යාව කොයිතරම් දියුණු වුණත් සබාදහම පරදන්න අපිට පුළුවන් වෙයිද? නැත්නම් මේක මිනිස් වර්ගයා කරන ලොකුම වැරද්ද වෙයිද? ඔබ කැමතිද අවුරුදු 200ක් ජීවත් වෙන්න? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අමුතු විද්‍යාත්මක තොරතුරු දැනගන්න රහස් අඩවිය සබ්ස්ක්‍රයිබ් කරන්න. මීළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.